මාර කලර්ස් කොහොමද මේ මාර කලර්ස් එන්නේ කියලා මට කියන Softnet එකේ මාකටිං මැනේජර් කියහන්. කොහොමද මේ මාර කලර්ස් එන්නේ? මාර කලර්ස් එන්නේ නම් ඔයා අනිවාර්යයෙන්ම Nokai UV A3 flat bed එකකටවත් යන්න ඕනේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ මාර කලර්ස් එන්නේ මාර මැෂින් එකට යන්න ඕනේ. මාර මැෂින් එකට යන්න ඕනේ. හරි. අපි මේකේ මොකද්ද ස්පෙක්ස් කියලා කියමු ඇත්තට? ගත්තොත් සාමාන්‍යයෙන් මේකේ බෙඩ් එකක් එනවා A3 size 16 12 වගේ inches බෙඩ් එකක් එනවා. ඒ වගේම තමයි මේ බෙඩ් එක සෙන්ටිමීටර් 9ක් දක්වා පහත් කරන්න පුළුවන්. මේ මැෂින් එකත් එක්ක ඔයගලන්ට හම්බ වෙනවා bottle rotary print එකක් bottle print කරන්න පුළුවන් rotary machine එකත් ඒ වගේම තමයි paper roller print කරන්න පුළුවන් paper rolling feeding machine එකකොත් මේ machine එකට අයත් වෙනවා. හරි. අපේ පණිවිඩය තමයි මේ ඔයාගේ තියෙන පරණ printing business එක update කරන්න ඒ වගේම අලුත් business එකක් පටන් ගන්න ඉන්නවනම් ඒකට අලුත් machine එකක් අරන් යන්න Softnet වෙත එන්න. එතකොට අපිට තාක්ෂණයත් එක්ක අලුත් වූ දැනුමත් එක්ක අලුත් machine එකක් අරන් ගිහලා ඔයාලට customers ලා ආකර්ෂණය කරගන්න පුළුවන්. මොකද ඔයාගේ city එකේ තියෙන තැන් වලට වඩා මාර කලර්ස් එක්ක දේවල් වගේම මාර දේවල් දෙන්න හැකියාව තියෙනවා. ඉතින් මොනවද මේකෙන් කරන මාර දේවල්? විශේෂයෙන් මෙන්න මේක බලුවම මේ touch and feel කියන එක. ඔව්. මෙතෙන් emboss එක අතට දැනෙනවා. ඉතින් මේ වගේ දෙයක් කරනවා කියන්නේ මම මෙහෙම ටෙක්නිකල් දැනුමක් දෙන්නම් පොඩියට. මේ වගේ දෙයක් printing කරනවා නම් ඔයා ගාව දැනටමත් අපෙන් ගත්ත Nokai UV A3 flatbed print එකක් තියෙනවා නම් ඔයා මේ වගේ දේවල් try කරන්න. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ප්‍රශ්න කරනවා මේ වගේ embossing එකක් ගහන්නේ කොහොමද මේ machine එකේ කියලා. ඉතින් පළවෙනියට කියන්න තියෙන්නේ මේවා සාමාන්‍ය මේ වගේ ආර්ට්වර්ක් එකක් layers කඩන්න Photoshop වල. Photoshop වල layers කඩලා ඔයා 1 by 1 layers apply කරන්න ඕනේ. මොකද මේ machine එකේ ලොකුවට passes ප්‍රමාණයක් එක දිගට ගහීමේ හැකියාවක් නැහැ. මොකද එහෙමනම් ඔයා යන්න ඕනේ 3 head 3ක්වත් use කරන machine එකකට යන්න ඕනේ. මොකද single head වගේ use කරන machines වල මොන දේ කරත් එච්චර emboss එකක් එකපාර ගහන්න බෑ. ඒක ඇත්ත කතාවක්. ඉතින් සාමාන්‍යයෙන් embossing ලොකු emboss එකක් මේ බැලුමට පොඩි වගේ පුරවන්න මේක අතර හැවුනාම ලොකු hand feeling touch එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම white layer එක ගහලා අවශ්‍ය emboss එක layers by layers එකපාර ගහන්න බෑ. මේ හැමදේම step by step හැමදේම ගහන්න ඕනේ. ඊට පස්සේ white ඔක්කොම ගහලා ඉවරනාට පස්සේ color finish එකක් දාන්න ඕනේ. color එකත් අවශ්‍ය නම් varnish උත් එකතු කරගන්න ඕනේ. හරි. ඒ කියන්නේ white කව varnish කව CMYK එක්ක 4යි 6යි එතකොට. 6යි. ඉතින් color 6කින් වැඩ දාන machine එකක් තමයි මේක. ඉතින් ඔයාගේ thinking pattern එක next level හිතන කෙනෙක් නම් ඉතින් මේ වගේ දෙයක් වාඩ කරලා ඔයාගේ profit margin එක 1ට 10 1ට 20වත් profit margin එක මේ වගේ දේවලින් තියන්න පුළුවන්. හරි. අපි ඒකට කියන්නේ නිකන් අර පරණ flat චින්තනය කියලා අපි කියන්නේ අර පරණ ගතානුගතික flat කියලා flat කියලා. එහෙම flat ගියොත් ඔයාගේ business එකත් flat වෙනවා. හැබැයි මේ දැනුමත් එක්ක අප්ග්‍රේඩ් කරගත්තොත් මේ ලෝකේ හැම වෙලේම වෙනස් වෙනවනේ. ඒ වෙනසත් එක්ක ඔයාගේ මේ වෙනස ඔයාගේ business එකට apply කළොත් අනිවාර්යයෙන්ම ඔයාගේ business එක next level එකට යන එක කාටවත් වළක්වන්න බෑ. හැබැයි ඒ තීරණය ගන්නත් ඕනේ ඔයාම තමයි. ඉතින් මේ Nokai printing machine එක අපි කියන්නේ Softnet එකේ තියන්න එපා. එන්න කියහන්ගෙන් මගෙන් අපෙන් අපේ staff එකෙන් දැනුම අරගෙන මේ machine එක අරගෙන යන්න ඔයාගේ city එකට. ඒ ගිහිල්ලා ඔයාගේ customers ලට අලුත් දේවල් අලුත් විදියට දෙන්න. එළියේ තියෙන මුදල් ඇතුළට ගන්න. අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේ print එකක් ගන්න ඔයාට i3200 U1 HD කියලා super quality printer head එකක් තමයි මේකට use වෙන්නේ. ඉතින් ඔයා ගොඩක් වෙලාවට බලනවා මේ ෆොටෝස් වල තියෙන ක්වොලිටි ෆොටෝස් වල තියෙන කලර් එක කොහොමද මම පින්තූර වෙනම එළියට ගන්නෙ ඇතුලේ කියන්නේ සාමාන්‍ය ෆෝන් එකක තියෙන කලර්ස් කොහොමද මම එළියට ගන්නෙ කියලා. ඉතින් ඒකට විසඳුමක් තමයි මේ Nokai A3 flatbed print එක කියන්නේ. ඉතින් හරි. ඔන්න ඉතින් අපි ගොඩක් දේවල් කිව්වා. විශේෂයෙන්ම මේ මැෂින් එකේ සේල්ස් විතරක් නෙමෙයි. ඒ පිළිබඳ වෙන විකිණීම පිළිබඳ නෙමෙයි. විකිණීමෙන් පසු සේවය, ඒ වගේම අධ්‍යාපනය කියන එක මේන්ටේන් කිරීම, ඒ වගේම අවශ්‍ය අමුද්‍රව්‍ය මේ සියල්ලම Softnet එකෙන් සපයනවා. Softnet එකේ හැමදේම තියෙන මේකට අවශ්‍ය materials ink එක පවා අපි ගාව තියෙන මේ වලට අදාළ DTF paper එක පවා අපි ගාව තියෙන. DTF කියන්නේ මේ t-shirt printing වලට DTF නෙමෙයි. මේක UV DTF කියලා කියන්නේ. UV DTF පටල ගන්න එපායේද? UV DTF papers පවා අපි ගාව තියෙන. ඉතින් ඒ අමතරව technical support, machine එක කොහොමද training වෙන්නේ? training එකපාරක්ද දෙපාරක්ද තුන්පාරක්ද 10 පාරක්ද Softnet අපි ඔයාලට free දෙනවා ඒ හැමදේම. ඉතින් අපි ආරාධනා කරන අපේ Softnet showrooms වලට එන්න, experience centers වලට එන්න, මහරගම තියෙන පන්නිපිටිය එනවා. ඇවිල්ලා සැබෑ වෙනස වටහාගෙන මේ printer ඔයාගේ shop එකට, communication එකට, book shop එකට අරගෙන යන්න කියලා ආරාධනා කරනවා සිටින සියලුම දෙනාට.